අවුරුද්දකට පස්සේ ආපහු වැලිගමට. ඉතින් කාලෙකට පස්සේ වැලිගමට ආවා. සිංහල අවුරුදු කාලේ. ඉතින් මම මේ දැන් ඉන්නේ කප්පරතොට වැලිගම කප්පරතොට බන්ට් එකේ. හැමෝම දන්නේ බන්ට් එක කිව්වාම මේක දීවර වරායක්. දීවරයින්ගේ බෝට්ටු නතර කරන තැනක්. ඉතින් වැලිගම කිව්වහම මේ මාළු රස්සාව කියන්නේ ඒකත් එක්ක බැඳිච්ච දෙයක්. සංචාරකයන්ට අමතරව. ඉතින් මේ වැලිගම ලස්සනම තැනකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ පිටිපස්සෙන් ඔක්කොම නවත්තලා තියෙන බෝට්ටු. ඉතින් හරිම ලස්සන තැනක්. වැලිගමට එන ඕන කෙනෙක්ට ඉන්න හිතෙන මේ හැන්දෑවේ වැලිගම ලස්සන බලන්න පුළුවන්. හරි අපූර්ව තැනක් තමයි මේක. ඉතින් ඔයාලට පේනවා ඇති වටේටම තියෙන බෝට්ටු විතරයි. සමහරු රස්සාවට යන ගමන් සමහර අය රස්සාවට ගිහින් ඇවිල්ලා බෝට්ටු නතර කරලා තියාගෙන ඉන්නවා. ඉතින් ආපි මෙතෙන්ට නෙමෙයි. අපි යන්නේ මාතරට. මාතර යන ගමන් වැලිගමින් ගමන පටන් ගන්න. අපිට හිතුණා මේක තමයි හොඳම තැන කියලා. ඉතින් අද මාත් එක්ක වැඩේට සෙට් වෙලා ඉන්නේ මගේ මල්ලි. ඉතින් එයා ඉන්නවා. ඊට පස්සේ මේ තමයි අපි යන අපේ ගමන් සගය. ඉතින් ආවේ මයික් එකෙන් නෙමෙයි වැලිගමට. හැබැයි අපි හිතුවා මෙතනින් එහාට අපි යන්න ඕනේ මෙන්න මේක කියලා. මොකද මේ එක්ස්පීරියන්ස් එක හරියටම ගන්න නම් අපිට බයික් එකක් ඕනම කරනවා. ඉතින් දැන් අපි බලමු. අපි මෙතනින් පිටත් වෙන්න යන්නේ. අපේ ගමන පටන් ගන්නෙ කප්පරතොට බන්ට් එකෙන්. අපි ගමන ඉවර කරන්නේ මාතර කොතනින්ද කියලා අපි ගිහිල්ලාම බලමු. අපි අලුත් තැනකට තමයි ඇවිල්ලා ඉන්නේ. මේක හැංගිලා තියෙන පාරාදීසයක් කිව්වොත් මං හරි. සීක්‍රට් බීච් මිරිස් ගල් අර ගොඩක් තියෙන හරි ලස්සන තැන. මේකට එන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ ඇත්තටම මෙතනට කාර් එකකින් වෑන් එකකින් වගේ එන්න බෑ. අපේ බයික් එකේ ආව හින්දා කෙලින්ම මෙතනට එන්න පුළුවන්කම ලැබුණා. විදේශිකයෝ නම් ගොඩක් ඉන්න තැනක්. ඉතින් සීක්‍රට් බීච් කිව්වහම වචනේම තියෙනවනේ මේ හැංගිලා තියෙනවා කියන එක ඇත්ත. මේක ඇත්තටම හැංගිච්ච පාරාදීසයක්. හරිම ලස්සනයි. වටපිටාවත් ඒ වගේමයි. අලුගල් වලින් තමයි මේ වටේම හදලා තියෙන්නේ. කිසිම කරදරයක් නැතුව නාන්න පුළුවන්. මේ වෙලාවේ අපිට ලංකාවේ දකින්න බොහොම අඩුයි. ගොඩක් ඉන්නේ විදේශීය අය තමයි. අර කියලා කියනවනේ මේ ලංකාවේ අපි ලංකාවේ ලස්සන තැන් දෙකලා නැහැ කියලා. ඒක ඇත්ත කියලා මටත් හිතෙනවා. මොකද මේ වගේ ලස්සන තැන් බලන්න එන්න ඕනෙම තැන්. ඉතින් මේවට පිටාව හරිම ලස්සනයි. ඒක ඇලුව බැලමට පේනවා. හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ මේ වෙලාවත් එක්ක. විර බෑගෙන යන වෙලාව. මේ තැන ඔයාලා ගාවට අරන් එන්න කියලා ඕනෙම කියලා හිතුණා. මොකද මම ඊට කලින් මෙතනට ඇවිල්ලා තියෙනවා. හැබැයි ගොඩක් අය මෙතනට ඇවිල්ලා නැතුව ඇති. මොකද එන්න තියෙන ගමන් අපහසුවත් එක්ක ඒව පයින් එනවා නම් ගොඩක් දුරයි. එහෙම නැත්නම් පොඩි වාහනයක් තියෙන්න ඕනේ. සිවිල්ලා බයික් එකක් වගේ තියෙන්න ඕනේ. මොකද කාර් එකකින් ඇත්තට මෙන්න බෑ. පොඩි දුරක් තමයි එන්න පුළුවන්. ඉතින් හරි මෙතෙන්ට ආයිබෝන් කියලා අපි ඊළඟ ලොකේෂන් එකට යන්. ඒ කියන්නේ ඉතින් අපි ආව ගමන සම්පූර්ණ කරන්න අපි යන්. ඇත්තටම මේක මේ වීඩියෝ කරනවට වැඩිය මට මේක දිහා බලාගෙන ඉන්න ආසයි ඉතලා තියෙන්නේ. ඉතින් අර ඇසහකට ගන්න හිතෙන්නේ නැති සුන්දරත්වයක් තමයි මේකට කියන්න තියෙන හරිම වචනේ. අපි බලමු. මේ වගේ තැන් ගොඩක් තියෙනවා. ඉතින් අපි අපේ ඊළඟ ලොකේෂන් එකට ගිහිල්ලා වැඩිදුර විස්තර කතා කරමු. හරි තව තැනකට ඇවිල්ලා ඉන්නේ. මේකත් මේ වැලිගම ඉඳලා මාතරට යන
අතරමඟ හම්බෙන නිකක් වක්ක ඇවිල්ලා තියෙන තැනක් ලස්සන තැනක් මේ මිරිස්ස ඉතින් මෙතන view එක බලන්න මේ තමයි කොකනට් ට්‍රී හිල් මිරිස්ස මේතෙන්ට ඒ කියන්නේ කාල්ලට වැලිකමට මාතරට එන කෙනෙක් මේ තැනට නෑවිදින් යන්නේ නැහැ. ඉතින් ඒ තරම් හරි ලස්සන හොඳ view එකක් තියෙන මුහුදක් ළඟ විඳින්න පුළුවන් හොඳ view එකක් තියෙන තැනක්. ඉතින් අපිත් යන්නේ එතෙන්ට. හරි මම දැන් තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ තමයි කොකනට් ට්‍රී හිල්ස්. තැනට අවුරුදු 10කට කලින් මේ තැන දැක්ක කෙනෙක් නම් ඒ කෙනෙක්ට පුළුවන් මේ තැනේ තියෙන වෙනස්කම් කියන්න. ඉතින් ගොඩක් වෙනස්කම් වෙලා තියෙනවා. එදා තිබිච්ච සුන්දරත්වය තාමත් තියෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද විවිධ දේවල් මේ පහුගිය කාලේට වෙලා තියෙනවා. හැබැයි යම්කිසි සුන්දරත්වයක් අතරත් ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් විදේශිකයෝ එනවා. දේශීය අය ගොඩක් ඉන්නවා මෙතන. ඉතින් හැමෝම හරි ආස කරන තැනක්. ලස්සන තැනක්. ඉතින් ලස්සන රැක ගන්න එක අපේ වැඩක්. අපි කියලා බලමු. වැලිගම ඉඳන් මාතරට යන ගමනේ ඉතින් මේ තව එක තැනක් තමයි අපේ ලොකේෂන් එක මාතර. අපි යන්නේ ටිකක් අමුතු තැනකට. සමහරු ගිහිල්ලා තියෙන තැනක් වෙන්න පුළුවන්. විශේෂ තැනක් හොයාගෙන තමයි මේ යන්නේ. ඉතින් අපි එතනට යන් ඊට කලින් මෙතන පෙන්වන්න හිතුණා. ඉතින් කොකනට් ට්‍රී හිල්ස් වලට සමුදීලා අපි අපේ ඊළඟ තැනට යමු. ෆයිනලි මාතරට ආවා. අපේ ලොකේෂන් එකට යන ගම මගින් අතර කරලා චායි ටී එකක් අරගෙන බොන්න කියලා හිතුණා. පොඩි දිනවා. ඉතින් ඒක බීලා අපි මෙහෙම මෙතනින් විරත් වෙනවා අපේ ලොකේෂන් එකට. මේ වඩේකුත් ගත්තා අපි. අද වහින්න වගේ තිබිච්ච දවසක් ඉඳන් අවුව නෑ. අවුව තිබ්බෙම නෑ. දැන් හවසලා දැන් හවස පහමාර විතර වෙලා තියෙන්නේ. ඉතින් බීච් එකේ නම් ගොඩක් සෙනග ඉන්නවා. මේ පාරේ එන්න මෙතනින් තමයි අපි වඩේ චායි ගත්තේ. ටී එකක් බීලා පොඩ්ඩක් නිදාසේ ඉඳලා යන්න ඕනේ කියලා හිතුණා. මේ වෙලාවට මාතර විතර නෙමෙයි. ඉතින් කොයි බීච් එකත් හරිම නිදහස්. ආතල් ප්ලේස් එකක් ඉතින්. අද අපේ ගමනේ අන්තිම ලොකේෂන් එක මාතර. ඒ වැලිගමේ වෙයි පටන් ගත්තේ. දැන් මාතරට පෙරෙන්න. දැන් කීපයකට ගියා. අපි ඊළඟට යන්න හදන තැනත් විශේෂ තැනක්. ඉතින් එතනට ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ, කවුද එතන ඉන්නේ, මොනවද එතන තියෙන්නේ කියලා. එහෙනම් අපි එතන සෙට් වෙමු. අන්තිමට අපි තැනට ආවා. මේක තමයි අපේ ලොකේෂන් එක. ලොකේෂන් එකේ නම කියනට වැඩිය මම හිතනවා මෙන්න මේක පෙන්වුවා නම් හැමෝම මේ ලොකේෂන් එක ටික දැනගනි කියලා. මේක චුට්ට බලන්න.
දැන් ලොකේෂන් එක පැහැදිලි වෙන්න දිනේ එල්ල රැවුලගේ අඩවියට තමයි ඇවිල්ලා තියෙන්නේ සඳරුවයගේ රෙස්ටොරන්ට් එක. ඉතින් මෙතෙන්ට මේ රෙස්ටොරන්ට් එකේ ඉන්න කලිනුත් අපි ඇවිල්ලා තියෙනවා. ටවුන් එකේ අනිත් පාරේ තියෙද්දි දැන් බීච් රෝඩ් එකෙන් ඇවිල්ලා අලුතෙන් තැනක දාලා තියෙනවා. ඉතින් අලුතෙන් තැනට දැම්මට පස්සේ මටත් එන්න බැරි වුණා. ඉතින් මේ මෙතෙන්ට අඩවියට ආපු පළවෙනි වතාව. ඉතින් හෙළ රැවුලගේ අඩවියට තමයි අපි ආවේ. මාතර ආවේ ඒකට. ඉතින් දැන් තියෙන්නේ මේකේ තියෙන මොකක් හරි බලමු. අපි ඊටත් තාම අදහසක් නැහැ මොකද අපි ගන්න කියලා. අපි ලිස්ට් එක දන්නවා, මෙනු එක දන්නවා, මෙනු එක දැකලා තියෙනවා. ඉතින් අපි ඒකේ සිලෙක්ට් කරගෙන කාලා බලමු. හරි අපි ඕඩර් එක ප්ලේස් කරා. මේ ඕඩර් එකේ නම මොකක්ද අපි දැම්මේ මේ ඒ ගොඩක් නම පොඩ්ඩක් දිගයි සඳරුවයගේ කෑමවල පොඩ්ඩක් මේ කොහොමද නම් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නයක් නෙමෙයි අතට මේක අපිට කියා ගන්න බැරි කේස් එකක් තියෙන්නේ. අපි ගත්තේ කොත්තුව තවට ඉන්නේ රෙඩි වෙලායි. මේ එළ රැවුලගේ ඩෙවියේ උනත් ඒක අරගැස්මේ උනත් මේ දෙකේම නීතියක් තියෙනවා. නීතියක් නෙමෙයි ඇත්තටම. ඉතින් ක්වොලිටි දෙයක් දෙන්න try කරන හින්දා එයා කියන දෙයක් තමයි මේ විනාඩි 45ක් පැය භාගයක් අතර කාලයක් එයාලා කෑම රෙඩි කරන්න යාලට දෙන්න කියලා. ඒ කියන්නේ හදිස්සියෙ මෙතෙන්ට එන්න එපා කියලා. ඉතින් ඒක ඇත්ත. යමක් හරියට හැදෙන්න නම් ඒකට යම් කිසි වෙලාවක් දෙන්න ඕනේ. ඉතින් අපිට වෙලාව තිබ්බා. ඉතින් අපි අඩවියට ආවා. අපිට තුන නිකන් මෙතන තියෙන ස්පෙෂල් අයිටම් එකක් VIP අයිටම් එකක් චෙක් කරන්න අද. මොකද අපි වෙනදාට කටගැස්මෙන් අපි අරන් තියෙනවා චිකන් කොත්තු සී ෆුඩ් රයිස් ඔය වගේ ගොඩක් දේවල් මීට කලින් කාලා තියෙනවා. ඉතින් ඒක නිසා හඳුරුවයගේ මේ ස්පෙෂල් සීක්‍රට් එක මේ 9 මිනිස් දාලා එන මේ කෑම ටික අපි try කරලා තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා අඩවියට ආව පළවෙනි වතාවෙ හින්දා අඩවියෙන් කෑම එකක් චෙක් කරන්න ඕනේ, කාලා බලන්න ඕනේ කියලා ආසයි දුනා. ඉතින් මෙතන ගොඩක් අයිටම්ස් තියෙනවා. ගොඩක් සී ෆුඩ් බේස් අයිටම්ස් තියෙන්නේ. අපි සිලෙක්ට් කරලා කොහොම හරි චිකන් අයිටම් එකක් තමයි ඕඩර් කළේ. සී ෆුඩ් අයිටම්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ලොකු වරයිටි එකක් තියෙනවා. ඊට වගේ ලොකු රේන්ජ් එකකට යනකම් අපිට ඕඩර් කරන්න පුළුවන්කම තියෙනවා මෙතන. ඉතින් අපි පොඩක් මීට් අයිටම් එකක් හොයපු හින්දා අපිට චිකන් කොත්තු එකක් ගන්න පුළුවන් වුණා. ඒක ස්පෙෂල් විදිහට තමයි හදනවා කිව්වේ. හරි කෑම එක නම් ආවා වෙලාව කියපු වෙලාව ඒ විදිහටම ගියා. දැන් අපිට අයිටම් එක ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. අපි බලමු. මේ දෙන්නේ අපේ ඕඩර් කරපු කොත්තු එක. ඒකේ අපිට කියපු විදිහටම තියෙන බව නම් පේනවා. ඒකේ අපි කියපු විදිහට අපි කස්ටමයිස් කරලා ඉන්න විදිහටම තියෙනවා. කොහොමද මික්ස් කරන්න ඕනද නැද්ද? ඒ හැම දෙයක්ම අපි රික්වෙස්ට් කරපු විදිහටම තියෙනවා. දැන් තියෙන්නේ ඉතින් කාලා බලන්න. අපි කාලා බලලා කන ගමන් සෙට් වෙමු. Right. Right. රයිට් අපි කාලි ඉවර වෙලා දැන් මෙතනින් යන්නයි හදන්නේ. කෑම එක ඇත්තටම හොඳයි. මොකද අපි හෙළ රැවුලගේ කට ගැස්මෙන් මීට කලින් කාලා තියෙනවා. ඉතින් අපිට ඒ කෑමගේ රස අපි දන්නවා. ඉතින් අපිට උමනා වුණා අද
අඩවියෙන් අලුත් VIP කොත්තු එකක් ට්‍රයි කරලා බලන්න. ඉතින් අපි ට්‍රයි කළා. ඇත්තටම හොඳයි. අපි ඕඩර් කරේ VIP fried chicken with peanut. ඒක තමයි සඳරෝය දිග නම. ඉතින් හොඳයි. ඇත්තට පෝෂන් එක තින්නම් ටිකක් දෙන්නෙක්ට නෙමෙයි ඒක ඊට වැඩිය. එයාලා 3 දෙනෙක්ට සජෙස්ට් කරනවා පෝෂන් එක. ඉතින් අපි දෙන්නට හොඳටම ඇති ඒක කියන්නේ අපිට වැඩිත් එක්ක. ඇත්තටම ඉතින් කොළඹ ඉඳලා ඇවිල්ලා වැලිගමට ඇවිල්ලා වැලිගමෙන් ජර්නි එක ස්ටාර්ට් කරලා ඉතින් අන්තිමට මාතරට ඇවිල්ලා හෙල්ලරවුලයි කටගැස්ම හොයාගෙන තමයි අපි ආවේ. ඉතින් ඇවිල්ලා VIP කොත්තු එකක් ෆ්‍රයි කරා. එක්ස්පීරියන්ස් එක හොඳයි ඇත්තටම. එන්වයරන්මන්ට් එකත් ගොඩක් කාම්. මොකද මෙතෙන්ට යනවා ෆොරිනර්ස්ලා වගේම ලෝකල්ස්ලත් එනවා. ඉතින් ඇත්තටම හොඳ තැනක්. පළවෙනි දාර තමයි මම මේ අඩවියට ආවේ. මොකද මීට කලින් කටගැස්මෙන් කාලා තිනවා. ඉතින් අද හොඳයි එක්ස්පීරියන්ස් එක. හැමදේම හොඳට කෙරුණා. ප්‍රයිසස් රීසනබල්. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් එක එක්කෙනාගේ රික්වයර්මන්ට් එකේ හැටියට. ඉතින් හැබැයි මට දැනෙච්ච විදිය අර වෙනදා අපි දන්න කටගැස්මම එකේ අපි දන්න හිල ලැවුලගේ කෑම වල රස ඒ විදිහට තිබ්බා. සහ මේ හිල ලැවුල කියන්නේ ඉතින් හැමදාම අපි දන්නවා අලුත් දේවල් දෙන කෙනෙක්. ඉතින් අද ඒ විදිහට තමයි අපේ වැඩේ ඉවර වෙන්නේ. දැන් අපි ආයෙත් පිටත් වෙන්න ඕනේ. ඉතින් ආයෙත් දවසක මේ වගේ ජර්නි එකකින් මේ වගේ අලුත් තැනකින් සෙට් වෙනකන් ජය වේවා.